වෘශ්චික ලග්නයෙන් උපන්න ඔයාට විවාහ වෙන්න ලැබෙන කෙනාගේ ගතිගුණ ස්වභාවය කොහොමද කියලා අපි මේ වීඩියෝ එකෙන් බලමු. මුලින්ම ආදරයෙන් ඔයාලට මතක් කරනවා මේ වෙනකල් ඔයාලා අපේ හෝරාවක් channel එක subscribe කරලා නැත්නම් subscribe button එක click කරලා bell icon එකත් click කරලා අපේ හෝරාවක් channel එක එක්ක එකතු වෙන්න කියලා. එයාගේ ආදරය ඇත්තටම ස්ථිරයි. අවංකවමයි ආදරය කරන්නේ. ආදරය වෙනුවෙන් බොහෝ කැපකිරීම කරනවා. මොනවත් වසන් කරන්නේ නැහැ. ඒත් ඔබ ඇත්ත වසන් කරන්න ගියොත් බොරු කිව්වොත් එයාට කේන්ති යනවා. මොනතරම් වටිනා දෙයක් වුණත් ආදරය වෙනුවෙන් අහිමි කරගන්න සූදානම් වෙනවා. හැම දෙයකටම වඩා එයාට ආදරය වටිනවා. දැඩි ආත්ම විශ්වාසයකින් යුතුව උසස් ජීවන තත්ත්වයක් ඇති කර ගැනීම සඳහා කටයුතු කරනවා. බොහොම එඩිතරයි. යමක් උඩින් පල්ලෙන් පිළිගන්නේ නැහැ. ඉක්මනින් කෝපයටපත් වුණත් ඉක්මනින්ම යථා තත්ත්වයටපත් වෙනවා. වැඩ කටයුතු වලට ඉතාමත් දක්ෂයි. කඩිසරයි. තමාගේ කටයුතු බලාගෙන ජීවත් වෙනවා. වැඩකට නැති බොරු කතා වලට කන් දෙන්න යන්නේ නැහැ. බාධක අවහිර බිඳගෙන ඉදිරියට යනවා. හැම දෙයක්ම රැස් කර ගැනීමට, ගොඩගසා ගැනීමට හිතන්නේ නැහැ. කාටවත් අත නොපා, කාටවත් කරදරයක් නොවි යහපත් සාර්ථක ජීවිතයක් ගත කිරීමේ සිතුවිල්ල නිතර සිත තුළ තියෙනවා. කොයි දෙයක් වුණත් පිළිගන්නට කලින් ඒ දේ ගැන හොඳට දැනගත යුතුයයි සිතනවා. අන්‍යයන් පාගා දමා Taman මතුවිය යුතුයයි නොසිතා මානුෂික ගුණධර්ම වලට මුල් තැනක් දී කටයුතු කරනවා. සාමාන්‍ය උසින් යුතු යහපත්සේ වැඩුණු අවයව ඇති ශරීරයක් හිමි වෙනවා. කඩිසර පෙනුමක් තියෙනවා. ශරීරයේ උඩ කොටස පහළ කොටසට වඩා තරමක් මහතයි. ප්‍රියමනාප ප්‍රසන්න පෙනුමක් තියෙනවා. දැස් මදක් රතු පැහැට හුරු වෙන්න පුළුවන්. තම අදහස් ආදී නොසඟවා අන්‍යයන්ට දැන ගැනීමට සැලැස්වීම ප්‍රධාන දුර්වලතාවයක් විදිහට දක්වන්න පුළුවන්. වහා කිපීම, වැඩ කටයුතු කල් දැමීම, තරහ ඇවිස්සුණු විට කිසිවෙක් ගැන නොසලකා හැරීම ආදී දුර්වලතාද පවතිනවා. කාර්ය ශූරත්වයෙන් යුතුව කළ හැකි රැකියාවක් වෙන්න ඕන මෙයාලගේ රැකියාව. නිකරුණේ කාලය කාදමන රැකියාවක් නම් මෙයාට ගැලපෙන්නේ නැහැ. සෞඛ්‍ය, ආරක්ෂක, ඉංජිනේරු, කාර්මික, මූල්‍ය ආදී ශාස්ත්‍රයකට සම්බන්ධ රැකියාවක නියැලෙනවා වෙන්න පුළුවන්. ලිංගික ජීවිතය ගැන ඉතා දැඩි උනන්දුවක් පවතිනවා. ජීවිතයේ අත්‍යවශ්‍යම අංගයක් ලෙස සලකනවා ලිංගික ජීවිතයේ කටයුතු. ලිංගික කටයුතු වලදී බොහොම කඩිසරයි. ලිංගික ශක්තිය අතින් හරිම පොහොසත්. උපරිම සාර්ථක ලිංගික ජීවිතයක් අපේක්ෂා කරනවා. සියලු අවහිරතාවයන්ට පයින් ගසා ඉදිරියට යාමේ මනා හැකියාවක් තියෙනවා. කොයි දේ වුණත් ඉතාමත් කඩිසරව කරනවා. යමක් නිවැරදිව කළමනාකරණය කිරීමේ හැකියාව කැපී පේනවා. තම බලාපොරොත්තු කෙසේ හෝ ඉටු කර ගැනීමේ හැකියාව තියෙනවා. රැස් කර තබා ගැනීමේ, කුඩගසා ගැනීමේ ආශාවක් නැතිකම විශේෂයෙන් සඳහන් කරන්න පුළුවන්. ගුණදොස් විවේචනයට ප්‍රියවීම, අවංකකම ආදී ගුණයනු මෙයාට වැදගත් ගතිගුණ වෙනවා.